විශේෂයෙන් අද මෙම විවාදයට එකතු වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන් මේ තිබෙන තත්ත්වය පිළිබඳ අපි සියලු දෙනාගේම කනගාටුව මේ මියගිය අය වෙනුවෙන් පළ කරන්න මේක අවස්ථාවක් කරගන්න. ඇත්තටම මේ බන්ධනාගාර පිළිබඳ ප්‍රශ්නය මේ ආණ්ඩුව විතරක් ගෙනාපු ප්‍රශ්නයක් නෙමෙයි, මේක ඉතිහාසෙ ඉඳලා තිබෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් අපේ බන්ධනාගාරවල ඉඩකඩ මදිවීම පිළිබඳ ප්‍රශ්නය අවුරුදු ගානක ඉඳලා තිබෙන ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන් දැන්ට දැනගන්න තිබෙන ප්‍රශ්නය අනුව 18,000ක විතර ප්‍රමාණයක් අපේ බන්ධනාගාර සියල්ලම දාන්න පුළුවන්. හැබැයි එයා 40000 දක්වා පැනලා තියෙනවා මේ තිබෙන තත්ත්වයන් එක්ක. 600ක් දාන්න පුළුවන් බන්ධනාගාරේ 2400කට වැඩිය පිරිසක් මේ බන්ධනාගාරය තුල මීගමුව තුල ඉඳලා තිබෙනවා. දැන් මූලික වශයෙන් ගත්තම ජයජයවර්ධන මැතිතුමාගේ කාලේ අපි දන්නවා කළු ජූලියත් එක්ක ඇති වුණ තත්ත්වයත් එක්ක විශාල පිරිසක් මිය ගියා, මරා ගත්තා, මැරුණා, ගා ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ වැලිකඩ, අඟුණකොළ පැලැස්ස මේ දෙකේම තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ මහර මේ වගේ තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම අනුරදිසානක මැතිතුමාගේ කාලේ දැන් මේක මීගමුවට ඇවිල්ලා තිබෙනවා. අත වශයෙන් මූලිකම ගන්න තියෙන කාරණේ තමයි අද මේ වැඩි වෙලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්න හේතු වන කාරණා ගන්නවක් තියෙනවා. මම හිතන්නේ අපේ නියෝජ්‍ය ඇමතුමා යම් අදහස් කීපයක් ඉදිරිපත් කරා. විශේෂයෙන් මේ අපදීමේ ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අධිකරණ ඇමතුමත් දන්නවා මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසානම ක්‍රියාවලිය තමයි බන්ධනාගාරගත කිරීම. දැන් අද සිද්ධ වෙන්නේ ඒක ව්‍යතිරේකය තමයි තිබෙන්නේ බන්ධනාගාරගත කිරීම. දැන් අද තියෙන්නේ මූලික කාරණේ තමයි කෙලින්ම ඔවුන්ව බන්ධනාගාරගත කරනවා. බන්ධනාගාරේ පිරලා ඉතිරලා සැමන් පැක් කරුවා වගේ තමයි මිනිස්සු ඉන්නේ. රැට නිදා ගන්නවා කට්ටියක්, ආපහු දවල්ට නැගිටලා ඇහැරලා ඉන්නවා කට්ටියක්, දවල්ට නිදා ගන්නවා තව කට්ටියක්. මේ විදිහට තමයි මේ බන්ධනාගාර ඇතුලේ තිබෙන ඉතාම දරුණු තත්ත්වයක්. දැන් මැගසින් බන්ධනාගාරේ 600යි ඉන්න පුළුවන් 4991ක් මේ බන්ධනාගාරය ඇතුලේ ඉන්නවා. මේක තමයි තිබෙන තත්ත්වය. ඉතින් මම කියන්න කැමතියි විශේෂයෙන් ඔබතුමාලා ආපු ගමන් මේ ක්‍රියාවලියට විශාල අර්බුදයක් වුණේ තුෂාර උපුල්දෙනිය මහත්මයා මූලික වශයෙන් තමුන්නාන්සලා ඉවත් කෙරුවා. ඔහු අත්අඩංගුවට ගත්තා. මේ සිද්ධියට පාදක වුණේ පොදු සමාව සහ ජනාධිපති සමාව පිළිබඳව හරි අවබෝධයක් නොමැතිකමේ ප්‍රතිඵලය. දැන් අද මොකද වෙලා තියෙන්නේ? දැන් අද බන්ධනාගාරයේ ඉන්නේ වැඩ බලන එක්කෙනෙක් ආව ධනසිංහ මහත්මයා. ඊළඟට දැන් තව කෙනෙක් දාලා තියෙනවා. එතකොට මේ තුල විශාල අර්බුදයක් මේ බන්ධනාගාර තුල අද වෙලා තියෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවෙන් බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ සම්බන්ධව නිකුත් කරපු වාර්තාව. මම අමතුමා මේක සභාගත කරනවා. කරුණාකරලා ඔබතුමා මේ ගැන හිතන්න. මොකද හේතුව ඔබතුමාත් දන්නවා මේ අයගේ ප්‍රශ්න ගන්නවක් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන් මේ ක්‍රියාවලිය සම්බන්ධව කිසිදු වැඩපිළිවෙලක් මේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් කරලා නැහැ. ඒක නිසා තමයි මේ සියලු දේවල් වලට ඔහුට මානවිකම් උල්ලංඝනය වුණායි කියලා මේ ක්‍රියාදාමයේ තියෙන්නේ. දැන් මේ සිද්ධිය ගැන ගත්තොත් ඇත්ත වශයෙන් පළවෙනි දවසේ මේ සිද්ධියත් එක්ක රාත්‍රී කාලේ මේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා මේක සෑහීමකටපත් යම්කිසි සමතයකටපත් කරා. හැබැයි සිද්ධ නොකරපු එකම කාරණේ තමයි මේ අයව මේ තැන් දෙකකට යවන්න වැඩපිළිවෙල සකස් කරුවා නම් පව් දවුදේ මේ ගැටුම ආපහු නැවත ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒක නොකිරීමේ ප්‍රතිඵලය තමයි අද මේ ඇති වෙලා තිබෙන්නේ. එතකොට ඒ සම්බන්ධව අනික් කාර්යය තමයි විශේෂයෙන් අමාත්‍යවරයා දැන් අපි අධිකරණ අමාත්‍ය 1994 අපි වැඩ කෙරුවා. ඒ කාලවක වුණ බන්ධනාගාරවල ඇති වුණ තත්ත්වයන් පිළිබඳව මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අමාත්‍යවරයා නැත්නම් ලේකම්වරයා නැත්නම් බන්ධනාගාර කොමසාරිස් මේ තුන්දෙනාම ගිහිල්ලා කතා බහ කරලා මේවා ඉක්මනින් විසඳනවා. හැබැයි මෙතනදී මම දන්නේ ඔබතුමාව අල්ලගන්න බැරුණයි කියලා තමයි කියන්නේ. කතා කරගන්න බැරුණයි කියලා කතා කරනවා. මම දන්නේ සාමාන්‍යයෙන් මේ අමතිවරණට තියෙන ප්‍රශ්නයක් මේ ෆෝන් වලට ආන්සර් කරන්න නැති එක. එක්කෙනෙක් මගෙන් අහුවා ජයසේකරේ ෆෝන් එක ආන්සර් කරන්න කවුද කියලා. එයාගෙන් අහන්න ඕනේ එයා කවුද ඊට කලින් අනුරදිසානක මැතිතුමා සහ අපි අතර තිබිච්ච සම්බන්ධය ඊට වඩා බොහොම දුරදිග ගිය එකක්. ඒ නිසා ඒක ගැන එයාට ආපහු නැවත ඉගෙන ගන්න වෙනවා. මොකද හේතුව වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. ලොකු මිනිහෙක් වෙන්න ඕනේ නැහැ. අමාත්‍යවරයෙකුට කතා කරන්න බැරි නම් සාමාන්‍ය මිනිහෙකුට മന്ത്രിවරයෙකුටවත් අඩුවතරමේ ඒක විශාල අර්බුදයක් රටක් ඇතුලේ. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේකත් එක්ක අද ඇති වෙලා තිබෙන තත්ත්වය. පවවදා උදේ මම ආන්න කැමති දැන් තමුන්නාන්සේ වගකීම් බාර ගන්නවා කිව්වා මේ ක්‍රියාවලිය සම්බන්ධව. දැන් මේ ක්‍රියාවලිය සම්බන්ධව මූලික වශයෙන් තමුන්නාන්සේට වගකීම් බාර තියෙන්නේ 7 දෙනෙක් මිය ගිය එක සම්බන්ධව. දැන් 7 දෙනෙක් මැරුණායින් පස්සේ අවම බලය යොදන්න ඊළඟට පොලිසිය ක්‍රියා කරා. දැන් අවම බලය යටතේ 20 දෙනෙක් මැරුණා.
දැන් අධිකරණ ඇමතුමා කියනවා මම වකීම් බාර ගන්නවා. වකීම් බාර ගන්නවා 7 දෙනෙක් මැරීම සම්බන්ධ මම නම් කියන්නේ. අර 20 දෙනා මැරීම සම්බන්ධව කවුද වකීම් බාර ගන්නේ? මේ අවුම් බලය පොලිසිය පාවිච්චි කරන්න කවුද මේකට ඕඩර් දුන්නේ? කවුද මේකට අණු දුන්නේ? මේ 20 දෙනා මරා දාන විදිහ අපි දැක්කා. ඒ පොලිස් නිලධාරියට කතා කරලා වැඩක් නැහැ. ඒ පොලිස් නිලධාරියා බලන්නේ අර මූණ බලන හිලා අස්සෙන් දාලා D56 කරම වෙඩි දිනනවා. වෙඩි තිබ්බම කවුරු මැරනවද කොහේ ඉන්න කට්ටිය මැරනවද කියලා දන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම මේකට අරගෙන එනවා ඔබතුමාලගේ හදිසි උපක්‍රම බලකාය. කවුද මේ හදිසි උපක්‍රම බලකායට උදේ යන්න කිව්වේ? ඒ අය ගියේ සිවිල් පිට. ඒ අය ඇත්ත වශයෙන් බන්ධනාගාර ඇඳුම් ඇඳලා හිටියේ නැහැ. මේ බන්ධනාගාරයේ මීගපු බන්ධනාගාරයේ එක්කෙනෙක්වත් මිය ගියේ නැහැ. මොකද ඒ අය සිවිල් පිට නෙමෙයි හිටියේ. ඒ අය සම්පූර්ණයෙන් ඇඳුම් ඇඳලා හිටියේ බන්ධනාගාර ඇඳුම්. මේ උදේ පිටත් තුන මේ පිරිස තමයි අද 7 දෙනෙක්. ඒ අහිංසක නිලධාරීන් මරලා දැම්මේ මේ ක්‍රියාවලිය තුල. කවුද මේකට අණ දුන්නේ? කවුද මේ උපක්‍රමික බලකායට යන්න කිව්වේ උදේ? වැඩේ සමදයකට පත් වෙලා තියෙද්දි සම්පූර්ණයෙන් ඒක සමදයකට පත් කරලා තිබෙද්දි අලුතෙන් ගිහිල්ලා මේ අදගත්ත ප්‍රශ්නත් එක තමයි අද මේ ප්‍රශ්න උද්ගත වෙලා තියෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන් මේ සිරකරුවන් පිළිබඳව දැන් අද විවිධ මතවාද ඉදිරිපත් කරනවා මේ අම්මලා තාත්තලාට හදාගන්න බැරි උන් තමයි මේක ඇතුලේ ඉන්නේ ඕක මරලා දාන්න ඕනේ වෙන මොනවද කරන්න කියලා. හැබැයි මේ සමාජයේම තමයි මිනිස්සු බිහි වෙන්නේ. අපි අතරින්ම තමයි මිනිස්සු බිහි වෙන්නේ. කිසියම් විදියකට අද මම ඒක ඔබතුමාට බොහොම ගෞරවයෙන් මම මතක් කරන්නේ මේ විස මද්‍ර අභිංහාම් අන්තරාදායක පිළිබඳ පනත. දැන් මේක ඔබතුමාලා පටන් ගත්ත රටම එකට වැඩපිළිවෙල. දැන් අද මොකද්ද පොලිසිය කරන්නේ? පොලිසිය ටාගට් කව කරනවා. ටාගට් කව කරලා ගම්වල ඉන්න සමහරලාට කුඩු ගහලා යම්කිසි විදියකට පුනරුත්ථාපන වෙලා ඉන්න ළමයි මේ අය වරගෙන යනවා. ඔබතුමාගේ කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි. ඔව් ටාගට් එක පෙන්නනවා. අවසානයේ මොකද වෙලා තියෙන්නේ? අද මුළු හිරගෙවල් ඔක්කොම 54ට දැම්මයින් පස්සේ අද මොකද වෙලා තියෙන්නේ? මේ අය විශාල ප්‍රමාණයක් අද 54ට ගහලා ඇතුළට දාපු තැන්. සමහර මන් දන්නවා මම විතර කියන්නේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු සමහර තැන්වල එයාට විශාල චෝදනාවක් තියෙනවා. මේ අය සම්පූර්ණයෙන් මේ වැඩේට බැහැලා මේ මිනිස්සු ඔක්කොම අරන් ගිහලා හිරගෙවල් වල දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍යයෙන් අපිට මේ සම්බන්ධව පරීක්ෂණ වාර්තා වෙන්න මාස 6යි අවුරුද්දයි. මේ මිනිස්සු නිකන් හිටපු මිනිස්සු. ඒ මිනිස්සු අවසානයේ පාතාලේ ගොදුරු බවට පත් වෙනවා. පාතාලෙත් එක්ක සම්බන්ධ වෙනවා. මේක තමයි අද සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි මේ ක්‍රියාවලියත් එක්ක අත වශයෙන් අද මේ වැඩපිළිවෙල සම්බන්ධව අපි යම්කිසි විදියකට සම්පූර්ණයෙන් මේ සම්බන්ධව වාර්තාවක් අරගෙන වැඩ කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව මේක මේ කාට හරි අමතිවරයෙකුට ඉලක්ක කරලා හෝ නැත්තම් වෙනත් කාරණයක් හින්දා මම කතා කරන්නේ මම කියන්නේ මේ සම්බන්ධව සාධාරණ. මොකද අපි මේකට ගැටෙන මිනිස්සු. අපි උසාවි වල ඉන්න අය විදියට නැත්තම් අවුරුදු ගාණක් මේ ශේෂයත් එක්ක වැඩ කරපු අය විදියට අපි මේකේ දන්නවා ඉතිහාසය. ඒ නිසා වැඩපිළිවෙලක් හදන්න. මම දැක්කා බිමරත්නායක පැතුමක් කිව්වා ටොන් ගන්නක් සල්ලි දිනවා කියලා. ඉතින් මම දන්නේ පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ටොන් වලින් මුදල් මේ ගණන් කරන්න පුළුවන් කියලා කාමරයක් ඇතුලේ තියනවද කියලා හිතලා කිව්වොත් දන්නේ නැහැ. නමුත් තියෙනවා නම් තමුන්නාන්සලා වැඩපිළිවෙල හදන්න විශේෂයෙන් මේ බන්ධනාගාරවල තත්ත්වය වැඩි දියුණු කරන්න. මොකද හේතුව වැඩියෙන් සිරකරුවන් ගෙන්නන වැඩපිළිවෙල අඩු කරන විදියක් වැඩපිළිවෙල සකස් කරන්න. අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය තුල මොකද? මේ ක්‍රියාවලිය තුල අත් වශයෙන් අපිට අවශ්‍ය වෙනවා බන්ධනාගාර ප්‍රමාණයක් හදන්න, පුළුල් කරන්න. ඒ වගේම හැම මිනිහෙක්ම ගිහලා බන්ධනාගාරයට තල්ලු කරන එක නෙමෙයි. ඒකට අවශ්‍ය කරන අපදෙන වැඩපිළිවෙලක් ඒ වගේම සල්ලි ගෙවන්න බැරුව විශාල පිරිසක් ඉන්නවා අපදෙන්න පිරිසක්. ඒ වගේම විශාල පිරිසක් ඉන්නවා මරණීය දණ්ඩයට යොමු කරලා ඒ මිනිස්සුන්ට ඔබතුමා දන්නවා මං හිතන්නේ ඒකට වැඩපිළිවෙලකුත් හදන්න වෙයි. සමහර අය ජීවිතාන්තය දක්වා සිර දඬුවම නැත්තම් මරණීය දණ්ඩයට දාපු අය සිරගෙවල් වල ඉන්නවා. ජීවිතාන්තය දක්වා සිර දඬුවම අවසන් වෙලා නැහැ. එයාට ගෙදර යන්න විදියකුත් නැහැ. ඒ අය ඔහේ ඉන්නවා. මේ වගේ විශාල පිරිසක් මේක ඇතුලේ තිබෙනවා. මම ඒකයි කියන්නේ විශේෂයෙන් බන්ධනාගාර නිලධාරීන් උදේ ඉඳන් රැ වෙනකල් විශාල සේවයක් කරන මිනිස්සු. එයාගේ ජීවිත එයාගේ දරණ රැකියාවේ ප්‍රමාණය කොයිතරම් අමාරුවකින්ද ඒ මිනිස්සු වැඩ කරන්නේ කියන එක මෙතනදී අපි කල්පනා කළ යුතුයි. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා තමුන්නාන්සලා පළවෙනි හොඳයි අවසන් කරමු. කරන්න තියෙන කාරණේ තමයි නිවැරදිව ක්‍රියාමාර්ගයක් අරගෙන මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ
ජනරාල්තුමා වෙනුවට යම්කිසි විදියකට ස්ථාවර කෙනෙක් පත් කරලා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න. අවසන් අපිට කරමු. දෙන්න පුළුවන් සහයෝගය දෙනවා. හැබැයි කාලය අවසానයි අනුනාසලේ කරුමන්ත්‍රීතුමනි. ක්‍රියාදාමයට ඇතුළත් වෙන්න කියන කාරණේ මතක් කරමින් මගේ වචන සුවල්ප අවසන් කර බොහොම ස්තුතියි.